ඉතින් තම්නිල් එකේ දැක්කා වගේම අද අපි හදන්න යන්නේ පරණ කුඩයක් පාවිච්චි කරලා සොෆ්ට් බොක්ස් එකක්. ඉතින් මේකෙදී අම්මයි කුඩේ අරන් බැනුම් ඇහුවොත් ඔන්න මාව නම් අල්ලගන්න එපා. ඉතින් ඒ නිසා අම්මයි අහලා කුඩේ ගන්න. අපි යමු වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් ඔයාලයි දැකපු වීඩියෝ කොටසත් රෙකෝඩ් කරේ මං මේ විදිහට හදපු සොෆ්ට් බොක්ස් එකේ එළිය පාවිච්චි කළා. ඉතින් මේ තියෙන්නේ මං අද මේ වැඩේට පාවිච්චි කරන්න යන කුඩේ. ඉතින් මේක අපේ ගෙදර මුල්ලක දාලා තිබ්බේ මං ඉතින් මේ වැඩේට මේක පාවිච්චි කරනවා. ඉතින් මේ කුඩේ ඇතුල් පැත්තේ මං ඇලුමිනියම් ෆොයිල් අලව ගත්තා. ඉතින් මේකෙදි ඇලුමිනියම් ෆොයිල් මේක ඇතුලේ අලවන එකකින් අපිට තියෙන වාසිය තමයි අපි පාවිච්චි කරන ලයිට් එකෙන් වැඩි ඉෆෙක්ට් එකක් අපිට ගන්න පුළුවන්. ඉතින් ඔයාගාව ඇලුමිනියම් ෆොයිල් නැත්නම් මේකට ඇලුමිනියම් ෆොයිල් පාවිච්චි නොකර කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඇලුමිනියම් ෆොයිල් අලවන්න නැතුවත් ඔයාලට පුළුවන් මම මේ කියලා දෙන විදියට සොෆ්ට් බොක්ස් එක හදාගන්න. මේකෙදී අපිට කුඩේ ඇතුල් පැත්තේ එක සැරේම ඇලුමිනියම් ෆොයිල් අලව ගන්න බෑ. ඒ නිසා අපි කරන්නේ මේකේ තියෙන මේ ත්‍රිකෝණ වගේ කොටස් 8 වෙන වෙනම ත්‍රිකෝණ විදියට කපපු ඇලුමිනියම් ෆොයිල් වලින් අලව ගන්න එක. ඉතින් මම මේකෙදී මුලින්ම කුඩේ මැද ඉඳන් මේ ත්‍රිකෝණයේ අවසාන වෙන තැනට දිග මැන ගන්නවා. ඊට පස්සේ මම මේ කුඩේ නන දෙකක් අතර දිග මැන ගන්නවා. මෙතෙන්දි මේ කුඩේ නන දෙකක් අතර දුර මගේ ඇලුමිනියම් ෆොයිල් එකේ පළලට ගොඩක් දුරට සමාන වුණා. ඒකත් මට මෙතෙන්දී ලොකු වාසියක් වුණා. ඉතින් ඊට පස්සේ මං කරේ අපි ගත්ත මෙෂර්මන්ට්ස් වලට අනුව අපි මේ ඇලුමිනියම් ෆොයිල් වලින් ත්‍රිකෝණ කපාගත්ත එක. ඉතින් මෙතෙන්දි මම අර මං කුඩේ මැද ඉඳන් කුඩේ කෙළවරට මැනගත්ත ප්‍රමාණය මේ ඇලුමිනියම් ෆොයිල් එකෙන් දිග විදියට මැනගත්තා. ඊට පස්සේ එතනින් ඉරක් ගහගත්තා. මෙතෙන්දී ඇලුමිනියම් ෆොයිල් එකේ පළල සහ මං අර කුඩේ නන දෙකක් අතර ගත්ත පළලත් සමාන නිසා තවත් මේ විදිහට මාක් කරගන්න ඕනේ උන්නේ. ඒ නිසා මට කෙලින්ම ත්‍රිකෝණ කපා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ තියෙන්නේ මං ඒ විදිහට කපාගත්ත එක ත්‍රිකෝණයක්. ඊට පස්සේ ඒ විදිහටම මං තවත් ත්‍රිකෝණ ඔක්කොම 8ක් කපා ගත්තා. ඉතින් මේ ඇලුමිනියම් ෆොයිල් අලව ගන්න මං පාවිච්චි කරේ කෙමිෆික්ස් ගම් එක. මේකෙදි මං ත්‍රිකෝණෙන් ත්‍රිකෝණේ කෙමිෆික්ස් ගම් එක ගාලා ත්‍රිකෝණෙන් ත්‍රිකෝණේ අපේ ඇලුමිනියම් ෆොයිල් ත්‍රිකෝණ ටික අලව ගත්තා. මේ ඇලුමිනියම් ෆොයිල් ත්‍රිකෝණ අලව ගන්නකොට හොඳට බලන්න ඒකේ දිලිසෙන පැත්තක් තියෙනවා. ඒ දිලිසෙන පැත්ත අපිට පේන එළිය පැත්තට තියෙන්න අලව ගන්න ඕනේ. ඉතින් ඇලුමිනියම් ෆොයිල් ටික අලව ගත්තන් පස්සේ මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ටික වෙලාවක් වේලෙන්න තියන්න ඕනේ. ඉතින් ඒක වේලනකම් මේ සොෆ්ට් බොක්ස් එකේ ලයිට් හයි කරන්න ඕනේ හෝල්ඩර්ස් දෙකක් වයර් වලින් සම්බන්ධ කරගත්තා. ඒ වගේ මේ වයර් එකේ කෙළවරට ප්ලග් ටොප් එකකුත් සම්බන්ධ කරගත්තා. මෙතෙන්දී ඔයාලට පොඩි කුඩයක් නම් පාවිච්චි කරන්නේ එක ලයිට් එකක් පාවිච්චි කරා නම් ඇති. ඒ කියන්නේ එක හෝල්ඩර් එකක් සම්බන්ධ කරගත්තා නම් ඇති. මෙතෙන්දී මම ටිකක් ලොකු කුඩයක් ගත්ත හින්දා මං හිතුවා ලයිට් දෙකක්ම පාවිච්චි කරනවා කියලා. ඒ නිසා තමයි මම හෝල්ඩර්ස් දෙකක්ම මේකට හයි කරන්නේ. ඉතින් මේකේ ඩිෆියුසර් එක විදිහට මම පාවිච්චි කරේ සුදු පාට පරණ ලේස් කර්ටන් එකක්. ඉතින් ඔයාලට මේ වැඩේදී තුනී සුදු රෙදි කෑල්ලක් ඩිෆියුසර් එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඩිෆියුසර් එක සම්බන්ධ කරගන්න කලින් මම කරේ අර අපි ඉස්සෙල්ලා හදාගත්ත හෝල්ඩර්ස් දෙක අපේ සොෆ්ට් බොක්ස් එකට සම්බන්ධ කරපු එක. ඉතින් ඊට පස්සේ ඩිෆියුසර් එක විදිහට පාවිච්චි කරන රෙදි කෑල්ලේ හරි මැද මං සිදුරක් විදගත්තා. මොකද අපේ කුඩේ මිට ඒ හරහා දාගන්න ඕනේ හින්දා. ඉතින් ඊට පස්සේ අපේ සොෆ්ට් බොක්ස් එකේ ඩිෆියුසර් එක මං සොෆ්ට් බොක්ස් එකට සම්බන්ධ කරගත්තා. මේක සම්බන්ධ කරනකොට මුලින්ම සොෆ්ට් බොක්ස් එකට ඒක හරියටම තියාගෙන අපි වටේට ගහ ගන්නවා රෙදි වලට ගහන ක්ලිප්ස් ටිකක්. ඉතින් ඊට පස්සේ බල්බ් එක මාරු කරන්න තැන් දෙකක් ඉඳ තියලා ක්ලිප් එක ගහපු තැන් 8න් 6ක් මං මහගත්තා. ඊට පස්සේ ඊතුරු අතරමැදි තැන් වලට මං ස්ටේප්ලර් පින්ස් ගැහුවා. ඉතින් ඊට පස්සේ ඩිෆියුසරේ වැඩිපුර තිබ්බ රෙදි කොටස් ටික කපලා අයින් කරා. ඉතින් එහෙම කරායින් පස්සේ මෙන්න මේ වගේ පෙනුමක් තමයි අපේ සොෆ්ට් බොක්ස් එකේ දැක් ගන්න පුළුවන් උනේ. ඉතින් මේ වෙද්දි අපේ හෝල්ඩර්ස් වලට මම බල්බ්ස් දෙකක් දාගෙන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ බලමු අපේ සොෆ්ට් බොක්ස් එක කරන්ට් එකට ගහලා කොහොමද මේකේ එළිය කියලා. ඔයාලටම පේන්නේ නැති මේකේ හොඳ එළියක් තියෙනවා. ඉතින් ඊළඟට අපි යමු මේක ස්ටෑන්ඩ් එකකට මවුන්ට් කරගන්න. ඉතින් මේකේ ස්ටෑන්ඩ් එක ගැන කතා කරද්දී නම් මට මේකට ගැලපෙන හරියම ස්ටෑන්ඩ් එකක් හම්බුන්නේ නැහැ. ඉතින් මම මේකට පාවිච්චි කරේ අපේ ගෙදර තිබ්බ මයික් හයි කරන ස්ටෑන්ඩ් එක. ඉතින් ඒකත් ප්‍රශ්නයක් නැහැ මේකට ගැලපෙනවා. හැබැයි ඔයාලට මීට වඩා හොඳ අයිඩියා එකක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් මේ සොෆ්ට් බොක්ස් එක මේ විදිහට හදන්න ප්‍රධාන හේතුව තමයි අපිට මේක සාමාන්‍ය කුඩයක් වගේම අකුලලා පැත්තකින් තියන්න පුළුවන්. ඉතින් එතකොට අපිට මේ සොෆ්ට් බොක්ස් එක ස්ටෝර් කරලා තියන්න ලොකු ඉඩක් යන්නේ නැහැ. ඉතින් මේ වගේ තවත් ඉන්ට්‍රස්ටිං DIY ප්‍රොජෙක්ට්ස් වගේම තාක්ෂණය ගැන හැමදේම දැනගන්න ඔයා මොකද කරන්න ඕනේ? VS Brother අපිව subscribe කරන්න ඕනේ.
ඉතින් ඔයාලට මොකක් හරි තාක්ෂණය සම්බන්ධ අපි කියලා දෙන්න දේවල් හරි ඔයාලට මොන හරි දැනගන්න ප්‍රශ්න මොන හරි තියෙනවා නම් ඔයාලට පුළුවන් අපේ WhatsApp group එකට join වෙන්න. ඒකේ link එක description එකේ තියෙනවා. ඉතින් තවත් මේ වගේ interesting video එකකින් ආයෙ හම්බෙමු.